ජීවිතේ හැම දෙයක්ම සැලසුම් කරලා කරන්න. පට්ට ලේසි. ප්ලෑන් එකක් හදාගන්න. අද 26 නේ. 31 වෙනකන් දවස් 5ක් තියෙනවා. අද ගෙදර ගිහිල්ලා ගන්න ලොකු විසිල් බෝඩ් එකක් හරි ෆයිල් කවරයක් හරි. මම මේක අවුරුදු ගානක ඉඳන් කරන වැඩක්. ලස්සනට කොළ ටිකක් කපා ගන්න. කොළ ටිකක් කපලා මගේ අලුත් අවුරුද්දේ සැලසුම් හරි my new year plans හරි මොකක් හරි ඇටයක් දාලා විසිල් බෝඩ් එක වටේ කොළවල ලියලා හරි විසිල් බෝඩ් එකේ ලියලා හරි ඔයාගේ ඊළඟ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න ටික ලියලා අලව ගන්න ඔයා වැඩ කරන තැනට ආසන්න තැනක. ඔයාට දවස ගාන එක පේන්න ඕන. දැන් ඒකෙන් අපිට හම්බෙන මොටිවේෂන් එක මොකක්ද? දැන් ඔය ටියුෂන් පන්ති වල ගුරුවරුවලව මොටිවේට් කරනවා, වෙනම මොටිවේෂන් කරන්න කට්ටිය ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ එහෙම මොටිවේට් කරන්න සල්ලි ගන්නවා, සමහරු මුදලට මොටිවේට් කරන අය ඉන්නවා. හැබැයි මේ ලෝකේ මිනිහෙකුට තියෙන ලොකුම මොටිවේෂන් එක තමන්. දැන් හැමදාම වැඩ කරන්න වාඩි වෙනකොට හැමදාම නැකිලා කොහරි යන්න හදනකොට ෆෝන් එක අතට අරන් ඔබන්න හදනකොටම ඔයාගේ නිව් ඉයර් ප්ලෑන්ස් ටික වට පේනවා. පැහැදිලි? දැන් මම එකක් හදලා යලෙව්වා විත්තිය මම මේකයි කියන්නේ. ඒවා හරි සිංගිති දේවල් කියලා කාට හරි පේන්න පුළුවන් නෑ. එතකොට මට මගේ ප්ලෑන් එක මම දන්නවා. හරිද? එතකොට මගේ ප්ලෑන් එක මම දන්නවා. මගේ ප්ලෑන් එක දන්න නිසා මට ඒකට වැඩ කරන්න මාර ලේසි. ඒක පුද්ගලයාට අනුව ප්ලෑන්ස් වෙනස් වෙනවා. අලුත් වාහනයක් ගන්න, ගෙයක් හදන්න පටන් ගන්න, YouTube subscribersලා වැඩි කරගන්න. පැහැදිලිද? අලුත් ජොබ් එකකට යන්න, අලුත් බිස්නස් එකක් පටන් ගන්න වගේ හීන ඉලක්ක මගේ පරම්පරාවේ කෙනෙකුට තියෙන්න පුළුවන්. එකගයිද? හැබැයි ඔයාලට තියෙන්න ඕනේ හීනේවා නෙවෙයි. ඔයාලට මොනවද තියෙන්න ඕනේ හීන මේ වෙලාවේ? A levels වලට A3ක් ගන්නවා. ඔන්න එකක් ලියලා අලවනවා. සිංහල වලට ලකුණු 85 පන්නපු එකක් ගන්නවා. පොලිටිකල් වලට ලකුණු 90 පන්නපු එකක් ගන්නවා. පාස් පේපර් 50ක් ලියනවා. සිලබස් එක සම්පූර්ණයෙන් ෂෝට් නෝට් කරනවා. ප්ලෑන් එක ලියාගන්න. එතකොට වැඩ කරන්න පුළුවන්. ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මොකද්ද? සැලසුමකින් තොරව වැඩ කිරීම. ප්ලෑන් එකක් නැහැ. ඔහේ ඉන්නේ නිකක්. ගෙදර යනවා, පුරාතන ගද්ද ගන්නවා, පාඩමක් කියවනවා, බුදියනවා. පහුවෙන්ද නැගිටිනවා, වැද්දේකම ගන්නවා, චුට්ටක් කියවනවා, නිදා ගන්නවා. ආයි කලින් දවසේ කරපු ටික මතක නැහැ. ආයි පුරාතන ගද්ද ඒකම කියවනවා ඊළඟ දවසේ. සැලසුම් කළා වැඩ කරා. සැලසුම් කළා වැඩ කළාම දිනන්න ලේසි. දැන් මම මේ ට්‍රිප් එකේ කතාව අගට අමුණන්නම්. දැන් මේ ට්‍රිප් එකක් යනකොට උනත් හැම එකම සැලසුම් කරන්න ඕනේ. අපි යනකොට කන්නේ කොහෙන්ද? නවතින්නේ කොහෙද? එන්නේ කවද්ද? කොහොමද? මොකේද යන්නේ? ඒකට වියදම කීයක් යනවද? හරි ලේසි එතකොට. එතකොට විනෝද වෙන්න ලේසි. මාස 3කට විතර කලින් ප්ලෑන් කරනවා. අපි ඊළඟ මාස 3 මෙහෙම කරනවා. ඊළඟ මාස 3 මෙහෙම කරනවා. ඊළඟ අවුරුද්දේ මෙහෙම කරනවා. ඊළඟ අවුරුදු 5 මෙහෙම කරනවා. අවුරුදු 10කින් මෙන්න මේ ටාගට් එකට යනවා. අන්න එහෙම සැලසුම් කරා. එතකොට වැඩේ කියන්නේ ලේසි.